මගේ ආචාර්ය ඔබතුමියට මේ අවස්ථාවේ පුද කරනවා. විශේෂයෙන්ම මම කියන්න සතුටුයි. මම ශ්‍රී ලංකා පොලිසියට එක් වුණා දැන්ට අවුරුදු 33ක් වෙනවා. මම දැන් විශ්‍රාම යන්න තව මාස දෙකයි මෙතිනියනි. ඇත්තටම මම අද ලොකු දැනුම් සම්භාරයක් ඔබතුමියගෙන් ලබා ගත්තා. මා විතරක් නෙවෙයි මගේ මේ සහෝදරයන් දාගෙන මම හිතන්නේ මේ සිවුරු දෙනා මේ විවිධ පැමිණිලි විමර්ශනය තමයි අපේ පාඩමවල අපි ගොඩක් දෙනා මම කරේ ගොඩක් ඒ රාජකාරී. මම හිතන්නේ මගේ රාජකාරියට ගොඩාක් රුකුල් වුණා ඔබතුමියගේ මේ දැනුවත් කිරීම. මම හිතන්නේ ඔබතුමියට මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන් මේ ස්තුතිය විතරක් මදි. මම හිතන්නේ ඔබතුමියට මේ සම්බන්ධයෙන් ලොකු පිනක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. හේතුව තමයි අද තියෙන්නේ සමාජයේ මේ පවුල් අරවල් මම ඔබතුමියට ආරාධනා කරනවා මගේ ප්‍රදේශයේ මම රාජකාරී කරන්නේ අපේ ප්‍රදේශේ ගොඩක් තියෙන පවුල් අරවල්. ඔබතුමියගේ ඔය දැනුම් සම්භාරයෙන් යම් කොටසක් ඒගොල්ලන්ට ලැබෙනවා නම් මම හිතන්නේ ලස්සන පවුල් ජීවිතයක් ඒගොල්ලන්ට ගත කරන්න පුළුවන්. මේ මටත් ඒක මගේ පවුල් ජීවිතය මම ලබා ගත්තා. මම හිතන්නේ ඔබතුමියගේ මේ දැනුවත් කිරීම අපට මුදලින් මෙයා කරන්න බෑ. ඇත්ත වශයෙන්ම ඔබතුමියට මේ ඉතාමත් දක්ෂයි. ඒ වගේම මම තව සතුටුයි දෙයක් තමයි ඔබතුමියට හොඳට ගායනා කරන්න පුළුවන්. ඔබතුමියගේ ආදරණීය පුරුෂයාත් සමග. ඔබතුමියට ඒ හැකියාවත් ඔබතුමියගේ මහත්මයාටත් ඒ හැකියාව තියෙනවා. අපි වෙනම රස ලෝකයකට ගෙනිච්චා කියලා කියන්න පුළුවන් මේ වෙලාවේ. ඇත්තම අපි මේ කොමින්න වැඩිහිටිය අධ්‍යාපනයේ ලේසි නෑ මට. මං හිතන්නේ එකම නිලධාරියෙක්වත් නිදාගත්තා කියලා ඔබතුමියගේ ලස්සන මේ වචන ඔය අපේ හදවතට වැදුනා. මම නැවතත් ඔබතුමියට මේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම උතුම් වූ දළදා සම්පූර්ණ පීඨ අරසාවත් ඒ වගේම මේ අනුරාධපුර උතුම් පූජනීය ස්ථානය ජයසුමා බෝධීන් වහන්සේගේ පීඨ ආරක්ෂාව රුවන්වැලි මහසෑය උන්වහන්සේගේ පීඨ ආරක්ෂාව ඔබතුමියගේ පවුලේ සියලු දෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව ඔබතුමියට බොහොම ස්තුතියි බොහොම